ලාවට වැටෙන හිරු එළියත් එක්ක මේ ලස්සන දර්ශනය බලන ගමන් මං ඔයාලව මගේ හාර්ට් රජින් YouTube channel එකට හරිම ආදරෙන් පිළිගන්නවා. ඔයාව ලස්සන කරගන්න ආස අය. ඉතින් අද මම චූටි මැජික් එකක් ඔයාලට කියලා දෙන්නයි හදන්නේ. මාත් එක්ක ටිකටම එකතු වෙලා ඉමු එහෙනම්. යමුද වීඩියෝ එකට? පුංචි වෙලාවක් මම කියන දේට සවන් දෙන ගමන් හිතින්නේ ගැන හිතන්න, ඇස් දෙක පියාගන්න. මම කියන දේවල් හොඳින් දැනට ඇහෙනවා. ඉතින් මම මගේ ජීවිතයට ගොඩාක් ආදරෙයි. මම මාව ලස්සනට තියාගන්න කැමතියි. මම මට ගොඩක් ආදරෙයි. මම මගේ ජීවිතය ලස්සන කරගන්නවා. දැන් මගේ ජීවිතය එන්නම ලස්සන වෙනවා. සතුට සැනසීම පිරී ඉතිරෙනවා. මා වටා සිටින අය මට ගොඩාක් ආදරෙයි. මාව ගොඩාක් වර්ණනා කරනවා. මම දැන් එන්නම ලස්සන වෙනවා. මම මගේ ජීවිතය ලස්සන කරගන්න ඕනම දෙයක් කරන්න සූදානම්. මම මුහුණ දෙන හැම අභියෝගයකින්ම මම ජයග්‍රහණය කරනවා. මම මගේ ශරීරය ලස්සන කරන්න ඕනම දෙයක් කරන්න සූදානම්. මට පැහැපත් සමක් ලැබී තිබෙනවා. මට සුන්දර කෙස් කලමක් ලැබී තිබෙනවා. මගේ ශරීරය ඉතාමත් ලස්සනයි. මාව අනෙක් අය ගොඩාක් වර්ණනා කරනවා. ඉතින් මට මේ හැම දෙයක්ම ලබා දුන මගේ ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වෙමි. මට අවශ්‍ය කරන ඕනම දෙයක් මිලදී ගන්න මා ළඟ දැන් මට අවශ්‍ය පමණින් මුදල් තිබෙනවා. මගේ ජීවිතයට මුදල් ගලාගෙන එනවා. මගේ ජීවිතයට මම ආස හැම දේම මට ලැබෙන්න පටන් අරන් තිබෙනවා. මට ආදරය කරන පුද්ගලයන් මට දැන් නිරන්තරයෙන්ම මුණ ගැසෙනවා. අයහපත් පුද්ගලයන් මගේ ජීවිතයෙන් ඈත් වෙන්න පටන් අරන් තිබෙනවා. ඉතින් මට මේ හැම දෙයක්ම ලබා දෙන විශ්වයට නැවතත් මම ස්තුතිවන්ත වෙමි. කුඩා කල පටන් මේ වනතුරු මාව අවශ්‍ය ඕනම තැනකට අරගෙන යන මගේ දෙපා වලට මම ස්තුතිවන්ත වෙමි. මට අවශ්‍ය ආකාරයෙන් කිසිම අඩුපාඩුවක් නොමැතිව මෙවන් ශරීරයක් මාහට ලබා දීම පිළිබඳව මගේ ආදරණීය විශ්වයට මම ස්තුතිවන්ත වෙමි. මේ මොහොතේ පටන් මගේ ජීවිතයේ ඇති ඍණාත්මක බලපෑම් සියල්ල මගෙන් ඈතට ඇදී යනවා. මම දැන් ධනාත්මක පුද්ගලයෙකි. මගේ සිත තුළ කිසිදු ඍණාත්මක අදහසක් නොමැත. මට දැන් ඕනම දෙයක් ලබා ගත හැකිය. මම ඕනම දෙයක් ලබා ගැනීමට සුදුස්සෙකි. මගේ ආදරණීය විශ්වයට මම නැවතත් ස්තුතිවන්ත වෙමි. දැන් සෙමෙන් ඔබේ දැස් විවර කරන්න. ඉතින් යාළුවනේ, ඔන්න අද වීඩියෝ එක ඔය විදිහේ වෙනසක් කරන්න හිතුවා. අද වෙනස් වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් ඒක ගැන පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා හැමෝටම ඔයාලා හිතන පතන හැම දෙයක්ම ලැබෙන ලස්සන අලුත්ම අවුරුද්දක් තමයි මේ ගෙවිගෙන යන්නේ. චුට්ට ඉස්සරහට යන ගමන් හැමදේම ලබා ගන්න ඔයාලා හැමෝටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.